ASUS ලොව සැහැල්ලුම Copilot Plus PC හා Nvidia RTX 5000 මගින් බලගන්වන Next Gen ROG Strix සහ Zephyrus laptop මාදිලි එළිදැක්වීම කොළඹදී සිදු කෙරුණා. ZenBook A14, VivoBook S14, VivoBook 16, ROG Strix SCA 16 සහ 18, ROG Zephyrus G16 යන මාදිලි මෙලෙස එළිදැක්වීම සිදු කෙරුණේ. අතේ ගෙන යාමේ හැකියාව, ශක්තිය හා ආකර්ෂණීය නිමාව සමගින් හඳුන්වා දෙනු ලැබූ මෙම නවතම නිෂ්පාදන පෙළ සිසුන්, වෘත්තිකයන්, ව්‍යවසායිකයන්, ගේමින් සඳහා උනන්දුවක් දක්වන්නන් මෙන්ම ඩිජිටල් නිර්මාණකරුවන් ඇතුළු බොහෝ දෙනෙකුගේ අවශ්‍යතාවන් සපුරාලනු ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. ASUS දකුණු ආසියා ප්‍රධානී එරික් කෝව් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමග එක්ව 23 වැනි DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරඟාවලිය සංවිධානය කරනවා. මේ වසරේදී මෙම තරඟය සඳහා දිවයින පුරා පාසල් වොලිබෝල් කණ්ඩායම් 4000කට අධික සංඛ්‍යාවක් සහභාගී වන බවයි මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ. වයස අවුරුදු 11න් 15, 13න් 15, 15න් 15, 17න් 15 හා 19න් 15 වශයෙන් බාලක බාලිකා ලෙස DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරඟාවලිය පැවැත්වෙනවා. දිස්ත්‍රික් හා ජාතික මට්ටමේ තරඟ ලබන ජූනි 14, 15, 21, 22, 28 සහ 29 යන දිනවලදීද ජූලි 5, 6, 12, 13, 19, 20, 26, 27 යන දිනවලදීද පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරඟ නොවැම්බර් 15, 16 දෙදින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. නිල අනුග්‍රාහක චෙක්පත ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණා. ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, DSI අලවි ප්‍රධානී හරිත ඉන්දීප යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.